මෙඩිකල් ඩේට් එකක් ගන්න ඒ channel සයිට් එකට ගිහිල්ලා අදාළ විස්තර පුරවලා ඩේට් එකක් ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ හම්බ වෙන ඩේට් එකට වෙලාවට යන්න සිකියුරිටි එක ගාවින් පොඩි චිට්ටයක් ඉෂුව කරනවා මෙන්න මේ වගේ. ඒකේ ඔයාගේ උසයි බරයි මල්ලා. ඊට පස්සේ ඔයාගේ වෙලාව ආවට පස්සේ එතන NTMI එක ඇතුළට කතා කරනවා ඩොක්ටර්ස්ලා ඔයාගේ චෙක් කරන්න තියෙන ඒවා චෙක් කරලා ඔයා පාස්ද ෆේල්ද කියලා බලලා ඔයාට පොඩි ඔයාට ඊට පස්සේ SMS එකක් එනවා ඇත්තටම මේ මෙන්න මේ වගේ ඔයා පාස් කියලා. ඊට පස්සේ යන්න DMT සයිට් එකට. DMT සයිට් එකේ අපොයින්ට්මන්ට්ස් වලට ගිහිල්ලා ඔයාගේ අදාළ විස්තර ටික පුරවලා අනිවාර්යෙන් ඔයාට එදාම කාඩ් එක ගන්න උවමනාව තියෙනවා නම් one day service කියන අපොයින්ට්මන්ට් එක තමයි දාන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට එදාම කාඩ් එක ගන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි එදා ඩේට් එක හම්බුනාට පස්සේ මම පික්නික් එකක් දාගෙන මෙන්න මෙහෙම යනවා. ගියාට පස්සේ ඔයාට එතන තියෙනවා මේ මට ආවේ දවල් 12ට අපොයින්ට්මන්ට් ඩේට් එක. මම ඒත් 11යි කාල වෙද්දි එතනට ගියා. ඒ අද පොඩි පොලිමක් තිබ්බා. එතන one day service කියලා පොඩි කවුන්ට් එකක් තියෙනවා. ඒ කවුන්ට් එකට තමයි යන්න ඕනේ. කොහොම හරි එතනට ගියාට පස්සේ ඔයාගේ අර SMS කන්ෆර්මේෂන් එක පෙන්නුවාට පස්සේ එතනින් පොඩි චිට්ටයක් ඉෂුව කරනවා same day service එක කියලා ඔයාගේ ID නම්බර් එක දාලා එහෙම. කොහොම හරි දවල් 12 වෙද්දි මම ඇතුලේ 12ට කලින්ද මම 12ට කලින් මම ඇතුලේ මේ ඊට පස්සේ ලයිව් ස්කෑන් එක කරන්න තියෙන්නේ. ලයිව් ස්කෑන් එක කියන්නේ ඔයාගේ ෆින්ගර් ප්‍රින්ට් එක ගන්නවා, සිග්නේචර් එක ගන්නවා, ඒ වෙලාවේ ඔයාගේ ෆොටෝ එකක් ගන්නවා. ඒ ටික තමයි ඔයාගේ අප්ඩේටඩ් ඒ කියන්නේ රිනිවල් ලයිසන්ස් එකේ අප්ඩේටඩ් විදියට ඒ ටික වැටෙනවා. ඊට පස්සේ 20න් එහා කවුන්ට් එකකට යන්න කියනවා. ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික ස්කෑන් කරන්න. මතක් කරලා ඩෙන්ටිටි එක අරගෙන යන්න, ඔරිජිනල් ඩෙන්ටිටි එක. එතන ඒ ටික ස්කෑන් කළාට පස්සේ 30න් එහා කවුන්ට් එකකට යන්න කියනවා සල්ලි ගෙවන්න. එතනදී one day service එක රිනීවල් වලට එන්නේ රුපියල් 4500යි. කොහොම හරි මම 12 මාර වෙද්දි පේමන්ට් එකත් කරලා ඉවරයි. ඊට පස්සේ එතනදී කියනවා ඔයාට යන්න කියලා B hall එකට පල්ලෙහා. ඒ කියන්නේ එනකොටම තියෙන තන මේ දකුණු පැත්තේ තියෙන මේ දකුණු පැත්තේ නේ වම් පැත්තේ තියෙන බිල්ඩින් එක තමයි මේ B hall එක කියන්නේ. එතනට ගියාට පස්සේ ඔයාගේ කාඩ් එක print වෙලා ආවහම එතනදී මයික් එකෙන් කතා කරලා කියනවා ඔයාගේ නම කතා කරලා මෙන්න මේ වගේ වට ඇහි මේ ඉතින් එතනදී නම කතා කරාම කාඩ් එක අරගෙන එතනත් බලන්න ඔයාගේ හරි වැරදි තියෙනවද මොන හරි අඩුපාඩුවක් කියලා තියෙනවද එහෙම කියලා. කොහොම හරි දවල් 2:00 වෙද්දි මට කාඩ් එක අතටත් හම්බුණා. සර්විස් එක නම් නියමයි. ඒ තියෙන වෙලාවල් වලට ගියාම ඔයාලට කිසිම කරදරයක් නැතුව වැඩ ටික කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රස්තිය අදුවන්නේ නැහැ. සර්විස් එක නියමයි.